ගං වතුරට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ floods කියලා right floods. එතකොට ගං වතුරෙන් අවතන් වෙච්ච අයට අපි කියන්නේ flood victims. කෙනෙක් මොකක් හරි දෙයකට ගොදුරු වෙනවා අපි කියන්නේ victimize වෙනවා කියලා. එහෙනම් ගං වතුරෙන් අවතන් වෙච්ච අයට ගං වතුරෙන් හානි වෙච්ච අයට අපි කියන්නේ flood victims. okay flood victims. හරි. එතකොට වියලි ආහාර වල අපි ඉංග්‍රීසි වලින් කියන්නේ dry rations. okay dry rations. කිරි ආහාර වලට කියන්නේ milk food right milk food. එතකොට ඉස්කෝල ළමයින්ගේ ඔය පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය වලට අපි කියනවා stationary items okay stationary items. එතකොට දැන් මේ දවස්වල බෙදා හැරෙනවානේ වියලි ආහාර කිරි ආහාර stationary items මේ බෙදා හැරෙනවා. එතකොට අපි කියමු දැන් මේවා බෙදා හැරියා. වියලි ආහාර ගම් වතුරෙන් අවතන් වෙච්ච අය අතර බෙදා හැරියා. කිරි ආහාර බෙදා හැරියා. අපි කොහොමද ඔය ඉංග්‍රීසි වලින් කියන්නේ? එතකොට මේකදී පාවිච්චි කරන්නේ past tense passive voice form එක. මොකද බෙදා හැරියා. බෙදා හැරලා ඉවරයිනේ බෙදා හැරියකදී past tense passive voice form එක. එතකොට බෙදා හැරනකොට අපි කියන්නේ distribute. යම් කිසි දෙයක් මිනිස්සු අතරේ හරි කොහොම හරි බෙදා හැරනකොට අපි කියන්නේ distribute කරනවා කියලා. distribute right. ඒකේ past participle තමයි distributed. ඕනම tense එක passive voice එකේදී අපි use කරන්නේ verb එකේ past participle එක. එන අපි ගන්නේ distribute නෙමෙයි distributed. හරි. එහෙනම් අපි මුලින්ම කියමු වියලි ආහාර බෙදා හැරියා right වියලි ආහාර බෙදා හැරියා වියලි ආහාර කියන්නේ dry rations right dry rations එහෙනම් dry rations plural නිසා ඒක බහුවචන නිසා අපි දාන්නේ was නෙමෙයි were past tense එකේ අපි දාන්නේ were මොකද dry rations plural singular ඒක වචන නම් අපි දාන්නේ was එහෙනම් dry rations බෙදා හැරියා වියලි ආහාර බෙදා හැරියා අපි කියන්නේ dry rations were distributed කිරි ආහාර බෙදා හැරියා කිරි ආහාර අපි කියන්නේ milk food හැබැයි singular එහෙනම් අපි දාන්නේ were නෙමෙයි was එහෙනම් milk food was distributed right අපි කියනවා ලිපි ද්‍රව්‍ය පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය බෙදා හැරියා stationary items ඒක plural නිසා අපි දාන්නේ was නෙමෙයි were right were දාන්නේ එහෙනම් stationary items were distributed right stationary items were distributed එහෙනම් වියලි ආහාර බෙදා හැරියා dry rations were distributed කිරි ආහාර බෙදා හැරියා milk food was distributed right stationary items බෙදා හැරියා stationary items were distributed. හරි. එහෙනම් කවුරු අතරද? ගම් වතුරෙන් හානි වෙච්ච අය අතරේ. නැත්නම් ගම් වතුරෙන් අවතන් වෙච්ච අය අතරේ. අපි ඒකට නිකන් flood victims කියලානේ. යම්කිසි පිරිසක් අතරේ මොකක් හරි ගොඩක් අතරේ නැත්නම් පිරිසක් අතරකද අපි දාන්නේ among right? අපි දාන්නේ among කියන preposition එක. එහෙනම් අපි දාන්නේ among flood victims. ගම් වතුරෙන් හානි වෙච්ච අය අතරේ. among flood victims. එහෙනම් අපි කියමු වියලි ආහාර බෙදා හැරියා ගම් වතුරෙන් හානි වෙච්ච අය අතරේ. Dry rations were distributed among the flood victims. එහෙනම් කිරි ආහාර බෙදා හැරියා ගම් වතුරෙන් හානි වෙච්ච අය අතරේ. Milk food was distributed among the flood victims. ගම් වතුරෙන් හානි වෙච්ච අය අතරේ පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය බෙදා හැරියා. Stationary items were distributed among the flood victims. Again, stationary items were distributed among the flood victims. එහෙනම් අපිට ඔන්න ඔය වගේ past tense passive voice එක පාවිච්චි කරලා අපිට මේ ගම් වතුරෙන් ඇති වෙච්ච තත්ත්වය ගැන අපිට පොඩි lesson එකක් ගන්න පුළුවන්. Okay, thank you.